ප්‍රධානම ලෙන් විහාරය තමයි මේ තියෙන්නේ බඹරගල තියෙන. සමහර අය විශ්වාස කරනවා මේක තමයි සිදුහත් කුමාරයා උපත ලැබූ සල් උයනේ තියෙන සිතුවම් මුළු මං හිතන්නේ මේක කටාරම් මෙහෙම කපලා හරි ලස්සනට තිබිලා තියෙනවා. මේක පැරණිම සල් ගහ කියන්නේ එක හේතුවක් තමයි මෙන්න මේ මුල. පේනවනේ. ගහේ මුල කොච්චර දුරකට ගිහින් තියනවද කියලා. මේක තවත් අන්න අරහෙට යනකම්ම යනවා. බඹරගල රජමහා Continue for 1 kilometer. Oof. ඒක නිකන් හරි අමුතු පැත්තක්. හරි වෙනස්. හරි ඉතින් බඹරගල නමේම තියෙනවා. දෙවන්ත පර්වතයක් තියෙනවා. හැමදැනම ගල් තියෙන මම දැක්කා. ගෙවල් වල ඉඩම් වල ලංකාවේ මෙහෙම තැන් තියෙනවද කියලා හිතනවා. ගොඩක් අපේ වීඩියෝ බලන අය අහන කතාවක් තමයි ඒක. බඹරගල රජමහා විහාරයේ තියෙන්නේ ඔන්න එන කෙනෙක්ට එනවා නම් මුලින්ම කියන්න. තෙල්දෙනියෙන් කිලෝමීටර් කීපයක් දුරින් තමයි. තෙල්දෙනිය කිව්වහම ඕන කෙනෙක්ට තෙල්දෙනිය හොයාගෙන එන්න පුළුවන්. ඉතින් තෙල්දෙනිය හොයාගෙන ඇවිල්ලා තෙල්දෙනිය කාගෙන් හරි අහන්න බඹරගලට යන්නේ කොහොමද කියලා. එහෙමත් නැත්නම් තෙල්දෙනියට ඇවිල්ලා බඹරගල කියලා තෙල්දෙනියට එන්න ඕනෙත් නැහැ. ඉතින් ලංකාවේ ඕන තැනක ඉඳලා බඹරගල රජමහා විහාරය කියලා ලොකේෂන් දාගත්තොත් පෙන්නනවා බඹරගල රජමහා විහාරය කොතනද තියෙන්නේ කියලා. You have arrived. ඈ? බාවලු. You have arrived. තියෙන ගෙවල්ති. මේ තියෙන්නේ. පන්සලේ ඉඩම් වලද? ආව්. ගෙවල් වලද? මේ බලන්නකො මේ ජලාශය මොකක්ද? තෙල්දෙනිය ජලාශය. බඹරගල රජමහා විහාරස්ථානය වැවේගම සෙනරත් වෙල. ඕකේ. හරි. කැල වෙලා එකක්. හොයාගෙනාවට පාඩු නැති දැන් මේවා. හා නැද්ද? නැතුව පිට වාහනේ තව ටිකක් උඩට යන්න පුළුවන්ද? කියලා බලමු. අනවසරෙන් ඇතුළු වීම තහනම්. කියන්නේ අපි කාගෙන් හරි අවසර එකක් ගන්න ඕනේ නැතිනේ. හරි එහෙනම් ඔන්න අපි අවසර ගත්තා. ඉතින් තියෙනවා බ්‍රාහ්මී අක්ෂර. බුදු පිළිමේ කැඩලා තියෙනවා දෙන්නේ. ඒ චිත්‍ර නම් නිකන් වෙනස්. කියන්නේ පසු කාලීන ඒවා වෙන්නේ නැති. දැන් බලන්න උඩටත් ඒකත් ලොකු ලෙනක්.
මෙතින බඹර රජමාවයාරලින් කාලෙ ක්‍රිස්තු පූර්ව 2 වස් අක්ෂර පූර්ව බ්‍රාහ්මි පුරාණ සිංහල පොච්චනී රචනාකගේ යම් බලන්න උඩටත් ඕනේ ගල්වලයක් මේ ලෙනට තමා අපි දැන් ගියේ කියන්නේ මේ ගල පල්ලෙහාම තියෙන ලෙනට ඊට පස්සේ අපි දැන් යන් උඩට ඇත්තටම මේවා දෙයියනේ තව උඩට යන්න පුළුවන් අපි යන් ශාමේ මෙහෙම පේනවා ලස්සනට තෙල්දෙනිය ජලාශය ශා ඒක තමයි මම හිතන්නේ අර පැරණි නගරේ නටඹුන් ඔව් වෙන්න ඕනේ එතෙන්ට යන්නත් පුළුවන් වගේ බලන්න නිකන් හරි අපි පොඩ්ඩක් මේකේ ඇවිදලා කරලෙමු ෂා ෂා කැලෑ වෙලා තියෙන තර කොච්චර දුරක් යන්න තියෙනවද දන්නේ. ඉතින් අපිට අපි දෙන්න හිමින් කැලේ ඇතුළට ආවා. මොකද අපිට දැනගන්න හම්බුණා ඉන්ද්‍රසාර ගුහාව ඊට පස්සේ සිතුවම් යන පුල්ලෙනක් මේක ඇතුළට යනකොට දකින්න තියෙනවා කියලා. ඉතින් අපි හොයාගෙන යන්න තීරණය කරා. සෙරපු දෙකක්වත් නැතුව ආවේ. නමුත් සෙරපු නැතුව හෝ අපිට හිතුණා මේක හොයන් යන්න. ඉන්ද්‍රසාල ගුහාව නම් තියෙනවා. සිතුවම් ලෙනට මේ පැත්තට
යන්න ඕනෙලු. මේක තින් ඉස්සර ගහකෝ. බලමු හොයාගමු. ඇත්තටම හරිම වටින තැන් මේවට මීට වැඩිය පොඩ්ඩක් ගයිඩ් එකක් දීලා. ඔව්. සිතුවම් වෙන. මේ ඉතලයක් තියෙනවා. ඒක නෑ. කොහොමද? ඈ? හරි. එතකොට මෙහෙටත් තියෙනවනේ. ගිහින්. කො? ඒකනේ. පාර හොයාගන්න පුළුවන්නේ? පුළුවන්. මෙන්න ඉන්ද්‍රසාර ගුහාව. මෙහෙටලු. ඔව්. ඉනි බලන්න හැම පැත්තටම මේව තියෙනවා. මාර්ග සලකුණු. මෙන්න මේ පැත්තට තමයි සිතුවම් ලෙන. අපි ගිහින් බලමු. වතුර ටිකක් ගන්න නැතුව අපි දෙන්න ආවේ. එකයි තියෙන අවුල. මේ පැත්තට සෑහෙන්න කට්ටිය එනවා අඩුයි වගේ. ඔතන ඉන්න පොඩ්ඩක්. හරි හැටිම ගයිඩ් එකක් නෑ ඉතින් මේ තැන්වලට. තියෙන එන්න. තව බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒවත් මෙහෙම කැලෑ වදින එක නම් හරි අපරාධයක් නේ. අපරාධයක් නෙමෙයි. ඇත්තටම හරි අපරාධයක්. සහ ඉතින් මේවා ගැන පොඩ්ඩක් පෙන්වන්න ගයිඩ් එකක් දෙන්න. හරි කවුරු හරි හිටියා නම් මාර වටිනවා. මම හිතන්නේ මේ පොඩි නිකන් ලේයර් එකක් දාලා ඒකේ තමයි සිතුවම් කරලා තියෙන්නේ මේ. මැටි ලේයර් එකක් වගේ. ඔව්. ඒක හිතන තව ටික කාලෙ ඉතින් මේ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔව් නිකන් සිතුවම් මුළු මං හිතන්නේ මේක කටාරම් එහෙම කපලා හරි ලස්සනට තිබිලා තියෙනවා. නමුත් අද වෙනකොට බොහොම සුළු ප්‍රමාණයක් තමයි සිතුවම් ඉතුරු වෙලා තියෙන්නේ. අපේ අදහස නම් මේ තැන් මීට වැඩිය සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනි කියන එක තමයි. ඉතින් බඹරගල රජ මහා විහාරයේ තියෙන තව විශේෂ තැනකට තමයි අපි යන්න හදන්නේ. හැබැයි ඉතින් මේ කියන කතන්දර මේ කියන කතා ලොකුවට හිතන්න යන්න එපා. තමන් විසින් අධ්‍යයනය කරලා එහෙමත් නැත්නම් තමන් විසින් හිතලා මේක ගැන තීරණයක් ගන්න සහ තීරණය කරන්න. ඉතින් මේවා අපි කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ කරපු සාක්ෂි සහිත තොරතුරු වලටත් වඩා ඉතින් ගොඩක් කලාට අපිට අහන්න දකින්න හම්බෙච්ච කතා. ඉතින් අපි මේ යන්න හදන්නේ සමහර අය විශ්වාස කරනවා මේක තමයි සිදුහත් කුමාරයාගේ උපත. නැත්තම් සමහර පිරිසක් ඉන්නවනේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා විශ්වාස කරන ලංකාවේ ඉපදුනා බුදුහාමුදුරුවෝ ලංකාවේ අයිති කෙනෙක් කියන විශ්වාසය අපේ ගොඩ දෙනෙක්ගේ තියෙනවානේ. ඒක මෙහෙමයි. ඒක අර පාට සුවඳක් දැනෙන්නේ. සල් සුවඳනේ.
මාර සුවඳක් තියෙනවා. ඉතින් අම්මා සිරාවට වා කිව්වට පස්සේ ඒ සුවඳ මට ආවා. නමුත් ඒක සල් සුවඳ කියන එක මීටරුනේ වා කිව්වට පස්සේ. අනතනින් ගම්ම මට ආපල්ලිකට ගා. ආපු දවසක මෙන්න මේ පෙට්ටිකලට යන්න බලාපොරොත්තුකුත් තියෙනවා. ඉතින් දැනට අපි යමු එහෙනම් ගොඩ දෙනෙක්ගේ නැත්තම් ලංකාවේ ඉන්න සමහර පිරිසකගේ අදහසක් තියෙනවා අපේ සිදුහත් කුමාරයා උපත ලැබුව සල්ගහ. නැත්තම් මේක තමයි ලංකාවේ තියෙන පැරණිම සල්ගහ කියලා විශ්වාස කරනවා. ඒක තමයි මේක. මේ තියෙන්නේ ලංකාවේ පැරණිම සල්ගහ කියලා විශ්වාස කරන සල්ගස. එහෙමත් නැත්තම් සමහර අය විශ්වාස කරනවා මේක තමයි සිදුහත් කුමාරයා උපත ලැබූ සල් උයනේ තියෙන සිදුහත් කුමාරයා මෙන්න මේ සල්ගස යට තමයි උප්පත්තිය ලැබුවේ කියලා අපේ ලංකාවේ සමහර අයගේ විශ්වාසයක් තියෙනවා. බලන්න පාන් වලින් නම් ඉහළට වෙනකම් සල් මල් සල් ගෙඩි තියෙනවානේ. ඔව් මේ ඉතින් දැවැන්තම ගහක් කොහොම හරි ඒ කෙසේ වෙතත් මේක ලංකාවේ පැරණිම සල් ගහ කියන එක ගැන නම් විශ්වාස කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මොකද දැන් මේකේ මුල බලන්න. ඒක තමයි මම කියන්නේ හදේ. මෙතන ඉඳලා මේ තියෙන මුල මේ පේනවනේ. මුල ගිහින් තියෙන දුර. ඒ මුල ගිහිල්ලා ඒ මුල් වලින් තවත් සල්ගස් හැදිලක් තියෙනවා මේ. ඉතින් ඒ සල්ගහ මේක කියලා ගොඩ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් කෙසේ වෙතත් තවත් කෙනෙක්ගේ විශ්වාසයක් අපිට එක හෙලා බැහැර කරන්නත් බෑ. එක හෙලා ඒ විශ්වාසය පිළිගන්නත් බෑ. එහෙම පිළිගන්නත් එපා. නමුත් හැම දෙයක් ගැනම තමන්ගේ හිතින් ස්වයංව හිතලා පොඩි අධ්‍යයනයක් කරලා බලන්න. එතකොට තේරෙයි ඇත්තටම බුදුහාමුදුරුවෝ ලංකාවේද ඒක එසේ වෙතත් ඉතින් මේවා හරි මේ මං හිතන්නේ විනාඩියකට එක ගානේ වගේ ඔය සල් මලක් වැටෙනවා. මේ මෙන්න තියෙනවා සල් මලේ කතාව. සල් මලේ මැද්දේ චෛත්‍යයක් තියෙනවා කියලා ඔයාලා අහලා තියෙනවා. මෙන්න තියෙනවා සල් මලේ මැද්දේ තියෙන චෛත්‍යය. ඉතින් ඔන්න ඔහම ගොඩක් කතාවලට හරි ප්‍රසිද්ධ තැනක් තමයි බඹරගල රජමහා විහාරය කියන්නේ. ඉතින් ඔන්න ආවොත් එහෙනම් නුවර පැත්තට තෙල්දෙණිය පැත්තට ආවොත් බඹරගල ඇවිල්ලා බඹරගල රජමහා විහාරයත් බලන්න. මේ සල් ගහත් බලන්න ඇවිල්ලා. මෙතන පන්සලට යන තැනම තමයි දකුණු අත පැත්තේ සල් ගහ. 50ක් විතර යනකොට මේ සල් ගහ හම්බෙන්නේ. මේක පැරණිම සල් ගහ කියන්නේ එක හේතුවක් තමයි මෙන්න මේ මුල. පේනවනේ. ගහේ මුල කොච්චර දුරකට ගිහින් තියනවද කියලා. මේක තවත් අන්න අරහෙට යනකම්ම යනවා. ඉතින් ඒකෙන් හැදිච්ච තරුණ සල් ගහක් විදිහට තමයි මෙන්න මේ සල් ගහ සඳහන් කරන්නේ. ඉතින් මේව ඇවිල්ලා බලන් යන්නනේ. ඔව්. අනිවාර්යෙන් ඔයාලා නුවර පැත්තේ තෙල්දෙණිය පැත්තේ ආවොත් එන්න. ඇවිල්ලා බලන්න. මේවා අපේ අතීත උරුම. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අදට අපි ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු. බයි. ඒ අතර මේක මුල බලන්නකො. ඔව්. ඈ? සිදුහත් කුමාරයා ඉපදුන තැන කෙසේ වෙතත් මේක සෑහෙන කල් පරණයි.